අපි අම්මා මොනවා කිව්වා මහ බැංකුව ආයිමත් කෝටි ගානක හොරකමක් කරලා දානේ ආරංචි වුණා මොකද්ද කන්ටේනර් වගේ ආයිමත් පන්නලා පුතුම හොරකම් තමයි සිද්ධ වෙනවා ආරංචි ඒකත් ආරංචි දානේ අම්මා පුතුම හොරකම් තමයි එන්නේ ඕ මට මම රත්තරන් බඩ කොනේ ගන්නලා නේ දෙයනේ මේ ලකීනකම් කිසිම තැනක හොරකමක් සිද්ධ වෙන්න දෙන්න බෑ ඒත් වෙලා තියෙනවා අපි මේකට මොනවා හරි කරන්න ඕනේ උසස් වීමක් ලබා ගන්න නම් මොකක් හරි දෙයක් හොඳට කල්පනා කරලා මම වගේ සර් මම මේ මගේ හද පතුලෙන්මයි අම්මපගේ යන්නේ චිත්‍රපටි එකක් තිබ්බ පොලිසියත් හොරු වගේ යනවා අනිවාර්යෙන් හොඳ අදහසක් පහළුණා මට එකපාරටම ඔගොල්ලන්ගේ අදහස නෙමෙයි මේක මගේම අදහසක් ඔන්න බලන්න මම දෙන්නේ මරු ගේමක් මේ පාර හොරු අල්ලන්න ඔන්න බලාගන්න මොකද වෙන්නේ කියලා දැන් බලාගන්න මං කවුද කියලා මගේ නම බාද්ෂා ඊට පස්සේ මට කතා කරන්නේ බාද්ෂා කියලා විසෙන් කේස් එකක් තමයි මම මේ කරන්න හදන්නේ අනිවාර්යයෙන්ම හොරුත් බය වෙයි මට මං ඊට පස්සේ ඕරුන්ව බය කරලා පොලිසියේ බලය පාවිච්චි කරලා ගේම දෙනවා බාද්ෂා විල්ලා ඉන්නේ දැන් ඉතින් කිසිම කෙනෙකුට කිසිම අපරාධයක් කරන්න හම්බ වෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම යාව ඇතුළට දානවාමයි ලෝකා බක්ෂ කියලා දරුණු මිනිහෙක් අපේ නගරයට ඇතුල් වෙලා තියෙනවා. එයා ලොකු මිනිමැරුම් ගොඩකුත් කරලා තියෙනවලු. ලාගදී ඉරිය ඉඳලා තමයි ඇවිල්ලා තියෙන්නේ. අම්මපා කියන්නේ. ඔව් ලොක්කා ඒක ඇත්ත. මොන බක්ෂ කියලාද ඔය කියන්නේ? මේ ගමේ ඉන්න එකම හොරා මමනේ. මේ නගරේ තියෙන බැංකු මංකොල්ල කන්න එහෙම එක එක්කෙනාට දෙන්න බෑනේ. අපි ආව කොහොම හරි නවත්තන්න ඕන. නවත්තන්න කොහෙටවත් යන්න ඕනේ. මං ඇවිල්ලා ඉන්නේ. බලමු මාව නවත්තන්නේ කවුද? කොහොමද නවත්තන්නේ කියලා. අපරාධකාරයන්ගේ මිත්‍රය අනීතිය ද්‍රෝහියා අපරාධකාරයන්ගේ ද්‍රෝහියා අනීතිය මිත්‍රයා ඔන්නේ නම් බලා ගන්න ඔයලා මීට පස්සේ අපරාධ කරන්නේ ඉවරයි ඔයගොල්ලන්ගේ අපරාධ කිරිල්ල ඔන්න බලා ගන්න මොකද වෙන්නේ කියලා ඔයලා අදින් ඉවරයි නෑ අපි අහිංසක මිනිස්සු අපි මේ හොරු එහෙම නෙමෙයි අපි මේ කිරි වීදුරුවක් බිත්තරයක් ස්පංචියක් විකුණගෙන ජීවත් වෙන අහිංසක මිනිස්සු එහෙමයි සර් ඔයාගේ ටෝක්ස් එකට ජෝන ඇමරුණානේ ඒම තමයි කොස්තාපල් ලෝකා අනේ මට නම් මෙයාගෙන් ගුටි ගන්න බෑ මම යනවා මෙතනින් බයි ලෝකා මමත් යනවා අයියෝ මේ ඔහෙට මොකද වෙලා තියෙන්නේ ඇයි අනේ මෙහෙම මගේ පස්සෙන් එන්නේ අපරාධකාරයන්ගේ හතුරා නීතියේ මිතුරා කියලා කියන බාද්ෂා තමයි මම ඔහෙව ඉවරයක් කරනවා අදින් පස්සේ ඔයලගෙන් කිසිම කරදරයක් සමාජයට වෙන්නේ ඔයා මට මොනවා කරත් කමක් නෑ ඔයා ඇයි මටම වද දෙන්නේ ඔයත් ටිකක් හරියට අපේ ඉන්ස්පෙක්ටර් මහත්තයා වගේනේ මගේ පස්සෙන්ම නෙලවන්නේ වෙන වැඩක් ඇත්තටම නැද්ද කරන්නේ ලංකාවේ දූෂණ මර්දන ඒකකේ වගේ කියලා මේක අනිවාර්යයෙන්ම අපරාධයක් නම් ඒක හොයාගෙන ඉවරයක් කරලා දානවා ඒක ඉන්ක්වයරි කර කාලිගත කරන්නේ සූටියෝ මාටියෝ මාව බේර ගන්නෝ දැන් නම් මට මේ ජීවත් වෙලා ඇති වෙලා තියෙන්නේ මොකද මේක මිනිස්සෙන් මගේ පස්සෙන් මේ ලැබනෝ එයාගේ නම බක්ෂා යා මහ දරුණු කෙනෙක්ලු මට හිටපු එකම ගෝලයෝ දෙන්න ලොකු හොරයි පොඩි හොරයි ඒ දෙන්නවත් එළවලා දැම්මා එයාට බොඩි ගාඩ්ලා දෙන්නෙකුත් ඉන්නෝ අර බලන්න දැක්කද ප්ලීස් මට උදව් කරන්න මං අතර හැංගෙනවා කාටවත් කියන්න එපා එහෙනම් හරිනේ මේ අහන්න ජෝඩ් අපි අතරේ පොඩි ප්‍රශ්න ඇති වෙලා තියෙනවා තමයි. හැබැයි පිට මිනිස්සුන්ට ඔයාට කිසිම දෙයක් කරන්න මං ඉඩ තියන්නේ නැහැ. ඔයා ඕක ඇතුළටම වෙලා ඉන්න. මං බලා ගන්න. අනේ ඔය දෙන්නව මොකද්ද කරන්න හදන්නේ යෝනාකෙන් ගිමුත්තම් කරනවද සර් අන්න අතර ෂූටියයි මාටේ බලන් ඉන්නවා සර් කිසිම විදිහකින් ඉන්ස්පෙක්ටර් ලකී කියලා ඒගොල්ලන්ට අඟවන්න එපා සර් බස්ස වගේ ඉන්න ඕනේ හැම එකටම ගාලා කිසි දෙයකට බය වෙන්න එපා මම බාද්ෂා විදියටම ඉන්නම් ලකී කියලා කාටවත් ඔයා ගන්න බැරි වෙයි ඒයි ඔයලා දැක්කද කොටල් අප අත්තින අනුර වගේ පොරක් මේ හරියෙන් යනවා දෙක කිනෝ කියනවා ඉතින් ඔයා මට කියන්න ඔයා කවුද කියලා මට හැමෝම කියන්නේ බාද්ෂා කියලා නීතියේ මිතුරා අපරාධකාරයන්ගේ හරි ඔයා කවුරුන
වුණත් අපිට ඒකේ වැඩක් නෑ. හොඳට මතක තියාගන්න. ඔයා පිටින් ඇවිල්ලා මොන හරි මේ ගමේ කරන්න හදනවා නම් අපිටත් ඒක දැනගන්න අයිතියක් තියෙනවා. ඔයා හොයනගෙන අපි දැක්කේ නෑ. අනිත් එක ඔය කියන මිනිස්සයා අපෙත් හොඳ යාළුවෙක් දන්නවද? මොකක් කිව්වා ඒ අපරාධකාරයා ඔයගොල්ලන්ගේ යාළුවෙක්? ඇත්තම කියන්න භාක්ෂ මහත්තයෝ ඔය මිනිස්සයෝ මම බොහෝම කාලෙකින් දැක්කේ නෑ. කොටින්ම කියන්න සුදුද කලින්ද කියලාවත් මතක නෑ. හරි හරි. ඔයලා දෙන්නව මම පස්සේ බලා ගන්නම්. ඔක්කොටම කලින් ඔය ජෝන් කියන මිනිහව ඉවරයක් කරලා දාන්න ඕනේ. හරි මං ගෙන් එන්නම්. ඇත්තට මං ඔය දෙන්නට ස්තුති කරන්නයි හිටියේ. හැබැයි ඔය දෙන්න මාව පිච්චුවනේ. සර් දැක්කද ෂූටියයි මාටේ දෙන්න එකතු වෙලා ජෝනෝ පරිස්සම් කරනවා. මට පේන්නේ මෙයාලත් යාලගේ යාළුවෝ වගේ. සර් චූටියටයි මාටියටයි ඔයාට මුකුත්ම කරන්න බෑ. මොකද කියනවා නම් ඔයා වෙස්වලාගෙන හිටියට චූටියගේ මාටියගේ හොඳ යාළුවෙක්නේ. යාළුවනේ මේ අම්මා තාත්තා වැරද්ද කළත් මේ ලකී ඉදිරියේදී වැරද්දමයි. මම අනිවාර්යෙන් මේගොල්ලන්ට දඬුවම් දෙනවා. ෂූටින් මාටින් නෙමෙයි කවුරු කරත් මම ඒක කරනවාමයි. නීතියේ හතුරා අපරාධකාරයන්ගේ මිතුරා ඔයලා දෙන්න මේ ජෝනව හංගගත්ත වැරද්දට අනිවාර්යෙන්ම දඬුවම් විඳින්න ඕනෙමයි. මොකදනේ බාඩිය කවදාවත් නැතුව මෙච්චර උඩ යන්නේ? කඩෝ බිනුම් උඩ යන ගමන් බලාගන්න කිව්වලු. සූටියෝ මාටියෝ අන්නර හාදයා බයිසිකල කරගල පාර මෙහෙට එනවා. අයියෝ දැන් ඉතින් අපිට ආපහු කණ්ඩායි වෙන්නේ. මේ දරුණු මිනිස්සෙක් ගමට ඇවිල්ලා කරන විනාශය ඔයගොල්ලන්ට පේන්නේ නැද්ද? සූටියෝ මාටියෝ ඔයගොල්ලෝ මේක මේ මහලුකු වීරයෝ නේද? දැන් ඉතින් ඔයාලා පෙන්වන්නකෝ එයත් එක්ක හැප්පෙන්න පුළුවන් කියලා. නැත්තම් අසල ලැජ්ජාවක් නෙවෙන්නේ. හැබැයි ඉතින් මම එන්නේ නෑ හොඳේ. ඕගොල්ලන්ට ඔය හම්බෙච්ච chance එකේ උපරිම ප්‍රයෝජනයක් ගන්නකෝ. ඇති. මට කරන්න ඕනේ මොනවද කියලා කියන්න ඕනේ නැහැ කවුරුවත් දන්නවද? මම දන්න ඔය මහලොකු බස්සාව මෙල්ල කරන්නේ මොන විදිහටද කියලා. බක්ෂා නෙමෙයි මොන යක්ෂයා ආවත් මාටින් බය වෙන්නේ නැහැ කවදාවත්. නියමයි මාටියෝ. ඔය අමාර කවියක් කිව්වේ. මොකද මාව කටකවන්නේ? මම මේ කාපු ගමන් ආවේ උගුරට එනවා. නිකන් අදාරින්න. අපේ අම්මා මාටියෝ මොකද්ද මේ කරන්නේ? අපේ අම්මා ඒ වචනේ මං හැම වෙලේම ෂූටින් මාටින් කාටුන් එකේ අහලා තියෙනවා. අපොයි දෙයිනේ මාටින් වාට මාව අඳුර ගන්න බැරි වුණාද මෙච්චර බෙල්ලෙන් අල්ලගෙනත් මං ඕගොල්ලන්ගේ හොඳ යාළුවා ඉන්ස්පෙක්ටර් ලකී යාළුවෝ තාරිනවා. ඉන්ස්පෙක්ටර් මහත්තයා ඔයාද මේ? මොකද්ද ඔයා මේ වෙස්වලාගෙන කරන්නේ? ජෝනව අල්ලගන්න ඕන ඉඳ තමයි මේ වැඩේ කෙරුවේ. සෝරි ඉන්ස්පෙක්ටර් මහත්තයා සෝරි. මම මේ ඔයා පිටමිනිහෙක් කියලා ජෝනා ඔයාගෙන් බේර ගන්නයි හැදුවේ. අනේ සමාවෙන්න ඕනේ. අනේ සොරි ජෝන් මේ බක්ෂ මට හොඳටම ගැහුවානේ. නැගිටින්න කිසිම විදිහකින් අධෛර්ය වෙන්න එපා. එයාට මොකද්ද කරන්න කියලා මං ඔයාලට පෙන්නන්නම්. ඒ යෝයා මගේ යාළුවට නේද ගැහුවේ? මාටියෝ ඔයා ගහන එක මටනේ වදින්නේ. මොනවද ඔයා කරන්නේ? සොරි ජෝන් මම ගහපු එක එයා පාට්ටෙත් ඉන්න ඔයාට වැදුණා. දැන් ඉතින් ඔයාම ගිහිල්ලා ගහන්න ඉවරයිනේ. යන්න. මොකද්ද මාටියෝ ඔයාගේ කරපු කැත වැඩේ? ජෝන් අපෙන් උදව්වක් ඉල්ලගෙනනේ ආවේ. එහෙම මිනිහෙකුට ඔහොම කරනවා. අයියෝ ඒ අපේ ඉන්ස්පෙක්ටර් මහත්තයා. හැබැයිට ඒකද මේ රංගපෑම. ඉන්නකො මන් දෙන්න වැඩේ. ජෝන් කරුණා කරලා මෙන්න මෙහාට එන්න. ඔයාට කියන්න දෙයක් තියෙනවා. දැන් මෙහෙම කරන්න. ඔයාට තනියම සෙල්ලම් කරන්න බෑනේ. අපිත් සපෝට් කරන්න සෙල්ලම් කරන්න. අන්න හරි. අපි තුන්දෙනාම ගිහින් තලන පටු තලනවා වගේ ආව තලමු. අපි තුන්දෙනානේ ගමේ ඉන්න වීරයෝ තුන්දෙනා. පැනලා ගහන්න. ඉවරයි. සූටියෝ මාටියෝ
ඔයදන නැවතුනේ ඇයි මොකද අපරාධකාරයාගේ හතුරා නීතිය මිතුරා තමයි මේ දෙන්න නීතියේ මිතුරු ඒ කියන්නේ අපරාධකාරයාගේ හතුරු මට තේරුණා ඔය දෙන්නටත් ඒ අපරාධ කරගන්න බැරි වුණානේ මොකද්ද ඉතින් දැන් මේකට කරන්නේ ඉන්ස්පෙක්ටර් සර් කතා කරන්න ඕනේ ඉන්ස්පෙක්ටර් සර් මම මේ ජෝන් කතා කරන්නේ අපේ කමට බක්ෂ කියලා හොරෙක් ඇවිල්ලා තිනවා හරිම කරදරේ ඔයා කොහෙද ඉන්නේ ඉක්මනට එන්නකෝ ප්ලීස් ඒකට බය වෙන්න එපා මේ ඉන්ස්පෙක්ටර්ලා කියනකන් නීතියේ නාමයෙන් ජෝන් මෙහෙට එනවා ඕගොල්ලෝ ඔක්කොම මාව රැවට්ටුවා ඇත්තටම පොලිසිය අය මේ විදිහට මහජනයා රවට්ටන එක හරි නෑ නේද අයුක්තියට අසාධාරණයට එරෙහිව හඬනගන බාද්ෂා කෙනෙක් වෙන්නේ නැතුව ලෝකේ අපරාධ මඩින්න අමාරුයි ඒකයි කියන්න තියෙන්නේ ආව ඉස්පෙටර් මාත්‍ය මරු කවියන්නේව කිව්වේ